මට ඕනේ මේ සතිය උගන්නපු ටික ඊළඟ සතියේ වෙද්දී ආය ප්‍රශ්න නැති වෙන්න මම උගන්නපු ටික 100% ක්ලියර් කරලා තියාගන්න ඉන්න. ඒකට මොකද කරන්න ඕනේ? ගෙදර ගිහලා පාඩම් කරන්න ඕනේ. එහෙම නැතුව මේ සතියේ උගන්නපු ටික අරගෙන කියලා පොත් ටික වහලා තියලා ඉවරලා පාඩම් කරලා හරි නැතුව හරි කොහමද ඊළඟ සතියේ දේ ටික මතක නැත්තම් වැඩක් නෑ. ඒකයි පාඩම් කරනකොට කියන්නේ අර ලියලියා පාඩම් කරනවා. කටු කොලයක හරි කමක් නෑ, කැතට හරි කමක් නෑ. සමහර ලාවට අකුරු අපිට මේ අපි ලියන අකුරු ලස්සන අකුරු ඕනේ නෑ. හරි කටු විදිහට අර නිකන් ඔය ඔහේ නිකන් පෑන් ඉරක් ගහගෙන නිකන් ලියන් යනවා. ඒතකොට තමයි මතක හිටියේ. එහෙම නැතුව නිකන් අර ඔයාලා පොත කොච්චර කිව්වොත් ඒක අර එහෙම එන්නේ නෑ මතකෙට. හරි මේ සමහරු නම් සද්දෙට පාඩම් කරනවා නේද? කතා කරලා ඇහෙන්න පාඩම් කරන්නේ. එහෙම පාඩම් කරනකොට ටිකක් මතක මම නම් සාමාන්‍යයෙන් සද්ද නැතුව පාඩම් කරන්නේ. මේ හැබැයි මම දන්නවා සමහරු ඉන්නවා අර මේ කියවනවා ඇහෙන්න. එහෙම පාඩම් කරද්දි වාසියක් තියෙනවා. හේතුව අර අපි කියන එක ආපහු අපේ කනෙනුත් මේ මොලේට යනවා. හරි. එතකොට ආයි මතක හිටින වැඩි ගතියක් තියෙනවා සද්දෙට පාඩම් කරද්දි. එහෙනම් ඔය දැන් ඔයාලා නිහඬව පාඩම් කරනවා නම් ඔය මේ තියෙන නියම නිව්ටන් නියම ඒ වගේ දේවල්. අන්න එහෙම ඒවා මේ පාඩම් කරන්න ටිකක් අර ඒ ටික හරි කමන්නේ පොඩ්ඩක් රහසින් හරි Tamanට ඇහෙන්න ඉතියි ආපහු. ඒතර මතක හිටිනවා වැඩි. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා ඇවිද ඇවිද පාඩම් කරනවා. සුපිරියට මතක හිටියි. හරි. ඇවිද ඇවිද පාඩම් කරන්න ඒකත් සුපිරි ක්‍රමයක්. ඇවිද ඇවිද පාඩම් කරද්දිත් හොඳට මතක හිටියි. කටසටහන් ගහලා පාඩම් කරන්න පුළුවන්. සද්දෙට පාඩම් කරන්න පුළුවන් අර Tamanට ඇහෙන ගානට. ඊළඟට ඇවිද ඇවිද පාඩම් කරන්න පුළුවන්. ඔන්න ඔය ටිකත් පාවිච්චි කරලා බලන්න. මතක හිටින හොඳට. හරි. ඔය ක්‍රම පාවිච්චි කරද්දී හොඳට මතක හිටින්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් එක සතිය උගන්නකෝ ඊළඟ සතියේදී අනිවාර්යෙන් හොඳට කරගෙන එන්න. එතකොට අර ඔයාලට අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නෑ ආයේ.